පිස්සුද මිනිස්සු? මං වගේ වැදගත් මිනිස්සෙක් පාර යනකොට මොකද ඔය නිදාන් ඉන්නේ? නිදි නෑ ගෑනි. තමුසේම හැප්පුවන්. What a waste of time. ඇත්තටම තමුසේ කවුද? මං නිලියක්. ටීවී එකේ ඉන්නවද? නෑ. මං මොඩල් කෙනෙක්. අර ස්ටේජ් එකක් දිගේ එට මෙට ඇවිදන් යනවද? නෑ. මං සෙලිබ්‍රිටි කෙනෙක්. නටනාරි සින්දු කියන හරි මොකක් හරි හැකියාවක් ඉන්න ප්‍රසිද්ධ කෙනෙක්ද? නෑනේ. මං ට්‍රෙන්ඩින් යන මියුසික් වලට තොල් මතුරලා TikTok දානවා. සිප්පි කැල්ලද? පලයන්. යවන් එන්න එපා. මං ලයිව් එකක් දානවා. මං ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක්. අකලට අඟපසඟ ලොකු වෙලා හැකියාවක් නැතුව තොල් මැතුරුවා කියලා ඉන්ෆ්ලුවෙන්සර් සෙලිබ්‍රිටිවත් වෙන්නේ නැහැ. හැබැයි ඉතින් ඔයාලට ජීවිතේ නම් නැතින්නේ. මොකක්? නෑ ඉතින් පොඩ්ඩක් එළියට ගියපු ගමන් නිය පොත්තේ දතේ කොණ්ඩේ බුරියේ ඉඳන් නොමිලේ හදලා දෙනවා. ඊට අමතරව එක එක තැන් වලට එන්න කියලා නොමිලේ කෑම ටිකක් දෙනවා. ඒවත් මදි වුණාම වීඩියෝ එකක් කරලා දෙන්නම් කියලා ෆ්‍රී ප්‍රොඩක්ට්ස් ගෙන්නගෙන ඒවට පොලුත් තියෙනවා. ඒ සේරම මදි වුණාම DM pop ප්‍රොමෝෂන් කියලා දාගන්න. එහෙම නෑ. අපි මහන්සියලා හම්බ කරන්නේ. ඌ මහන්සි වෙනවා. ක්‍රීමුයි කොලජනුයි ඉතේතර දෙපතුරු දක්වා ගන්න පුදුකුරු ඉරිප්පු ඉඳන්ගෙන හරක්ගේ ගොම උනක් තවන්න පැකට් කරලා විකුණනවා. ඉන්ෆ්ලුවෙන්සිස්. අනේ මේ මං ට්‍රේඩින් උගන්වන්නේ. ඕවා කරන්නේ නෑ. කුලියට ගත්තු කාරුයි 100ගේ පෙන්ෂන් එකයි පෙන්නලා කොල්ල රවට්ටන්න එපා. ට්‍රේඩින් ඉගෙන ගන්න ඕන නම් DS ඇකඩමියට යන්න. ඒ කොහෙද? බොරු බයිලවට රැවටෙන්නේ නැතුව ඉගෙනගෙන ට්‍රේඩ් කරන්න මචං. තීරේ වැදගත්. DS ඇකඩමියට යන්න. ලංකාවේ ලොකුම ට්‍රේඩින් තියරි උගන්වලා ගොඩදයි. එච්චරද? ලංකාවේ ලොකුම සිග්නල් ගෲප් එකක් තියෙන්නේ මෙයාලට. ඒක හැමෝටම ෆ්‍රී මචං. කුරුණෑගල දෙහියත් කණ්ඩිය කඩවත ෆිසිකල් වගේම ලංකාවේ හැමෝටම ඔන්ලයින්. දැම්ම පළවෙනි කමෙන්ට් එකේ තියෙන WhatsApp group එකට join වෙන්න. මේ කෙල්ලොන්ට මේ ලැබිලා තියෙන දෙයියෝ දීපු වත්කම් අපි ඒව හොල්ලලා හරි ගොඩ යනවා. දෙයියෝ දුන්නු වත්කම් හොල්ලනකොට බලාගෙන කොල්ල නිකන් තියෙන කුට්ටන් හොල්ලයි. ඒවා අහලා කෙනෙක් හැදෙනවා ඇති කෙනෙක්ට වැදෙනවා ඇති පස්සේ වයිට බැඳෙනවා ඇති මලිට්ට ගහද්දි චංචල ඇඬුවා නෑ